කාන්තාවන්ට සම තත්ත්වය ලැබෙන්න ඕනේ. කාන්තාවට සම තත්ත්වය නෙමෙයි බං නිසි තත්ත්වය ලැබෙන්න ඕන. කෙනෙක් මහ පොළොව වගේ හැමදේම දරවා ගන්නවා. ඕ ඉතින් පිරිමින්ට ඒක කරන්න බෑ. කාන්තාව මහ පොළොව වගේ නම් පිරිමි විශ්වය වගේ. ගොඩක් ආසයි. ඔව්. ඉතින් ගෑනු ළමෙක් ෆැෂන් එකක් කරලා ෂෝට් ඩ්‍රෙස් එකක් ඇඳුවොත් පිරිමි එයාලට අකුරු තුනේ නමක් කියලා ටැග් කරනවා. අනේ බං ගොඩක් කට්ටිය කාන්තාවක් ඉහළට යනකොට ගෑනු ළමයිට මඩ ගහනවා විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ අපේ ලංකාව. කාන්තාවක් ඉහළට යද්දි ඇයි පොල් ගස් නගිනවද? සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පිරිමියෙක් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි පිරිමියෙක්ට සාර්ථකත්වයේ කරා යන්න කාන්තාවකගේ ශක්තිය අනිවාර්යයෙන්ම ඕනි. කාන්තාවන්ට සම තත්ත්වය ලැබෙන්න ඕනේ. කාන්තාවට සම තත්ත්වය නෙමෙයි බං නිසි තත්ත්වය ලැබෙන්න ඕනේ. කාන්තාවට පුළුවන් ද පොල් ගස් නගින්න? අමුඩ ගහගෙන කුමුරු හාන්න පුළුවන්ද? කාන්තාවක් කියන කෙනා මහ පොළොව වගේ හැමදේම දරවා ගන්නවා. ඕ ඉතින් පිරිමින්ට ඒක කරන්න බෑ. කාන්තාව මහ පොළොව වගේ නම් පිරිමි විශ්වය වගේ. ගෑනුන්ට ඕන දේවල් අපායට හරි ගිහිල්ලා ගෙනත් දෙන්න ගිහිල්ලා තමයි පිරිමි හිරේ ලගින්නේ. ගෑනු ළමයි ෆැෂන් කරන්න ගොඩක් ආසයි. ඔව්. ඉතින් ගෑනු ළමෙක් ෆැෂන් එකක් කරලා ෂෝට් ඩ්‍රෙස් එකක් ඇඳුවොත් පිරිමි එයාලට අකුරු තුනේ නමක් කියලා ටැග් කරනවා. අනේ බං ලබ්බට කෝටු කෑල්ල දෙක ගැහුවා වගේ අර පන් දෙක හොල්ල හොල්ල දඟලන බඩු කෑල්ලක් ඉන්නේ. ඒ වගේ දඟලුවොත් නම් ඒ අකුරු තුනේ වචනේ අහගන්න වෙනවා. ලස්සනට කෙහෙල් කඳ වගේ තියෙනවා නම් කකුල් දෙක ෂෝට් ඩ්‍රෙස් එකක් ගැහුවා කියලා පිරිමියෝ අකුරු තුනේ වචනේ කියන්නේ නැහැ. පිරිමි ලස්සනට ඒක රස විඳින්න දන්නවා. හැම කෙල්ලටම හැම ගෑනිටම අකුරු තුන අහගන්න වෙන්නේ නැහැ. ගැලපෙනවා නම් ලස්සන නම් ඇඳපන් ඕන ෆැෂන් එකක් කරපන්. ගොඩක් කට්ටිය කාන්තාවක් ඉහළට යනකොට ගෑනු ළමයිට මඩ ගහනවා විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ අපේ ලංකාව. කාන්තාවක් ඉහළට යද්දි ඇයි පොල් ගස් නගිනවද? අනේද බං ලෝකේ ලංකාවේ වැඩිපුරම මඩ කන්නේ පිරිමි. ගෑනු මොනාද කන මඩ බං? පිරිමි මඩ කරි. මඩේ ඉපදිලා මඩේම නැහැනේ. කාන්තාවක්ට සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පිරිමියෙක් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි පිරිමියෙක්ට සාර්ථකත්වයේ කරා යන්න කාන්තාවකගේ ශක්තිය අනිවාර්යයෙන්ම ඕනි. සාර්ථකත්වයට යන්න කාටවත් කවුරුත් ඕනේ නැහැ. සාර්ථකත්වයට යන කෙනා තනියම තමයි තමන්ගේ ගමන යන්නේ. ඒකට පිරිමි ගෑනු ભેදයක් නැහැ. හොඳම උදාහරණේ මගේ දිහා බලපන්. මම YouTube එකේ ලක්ෂ 10ක් හැදුවා ඉංග්‍රීසි channel එකක. කවුරුත් මගේ පස්සෙන් හිටියෙත් නැහැ, ඉස්සරහින් හිටියෙත් නැහැ, බදාගෙන හිටියෙත් නැහැ, ගෑණියෙක් හිටියෙත් නැහැ. මම අදත් තනියම එදත් තනියම. Women.